උඩ පැල්ලුණා. අනික දැන් රඟපාන්න ඕනේ නැහැ. කොතව කිලෝමීටරයක් විතර දිනව ගෙදරට. ඒ තෝත්තෝම යන්නේ. අමතකුණා නේ. මුවර්පණි කරන්නේ නෝමල් යන් යකෝ බලන් ඉන්න උන් ඉත පිස්සු කියලා. මේක ගෙදර. මට මේකද ගෙදර? ඇක්ටිං. ඔව් ස්පේන් නෑනේ. කොහොමද මුගේ ගෙදර? පිස්සු ඇදෙනවනේ. පට්ට සල්ලියක් ඇත්තේ. යකෝ තොට ස්පේන් නෑ බල්ලෝ. ස්පේන් නෑ. යකෝ සල්ලි කියන්නේ උන්ට වරායේ ප්ලේන් 3යි එයාපෝට් එකේ නැව් 3කුත් තියෙනවා යකෝ. යෝබුද? කතා කරමු. මාත්‍යා. ඒ මොකද? අනේ මාත්‍යා නැති බැරි කමකට ආවා කියලා හිතන්න එපා. මාත්‍යා නැති බැරි කමකට තමයි මාත්‍යා ආවේ. මේ ඉන්නේ මගේ එකක සුපම් මල්ලි මාත්‍යා පොඩි කාලේ හොඳට ඇස් පෙනුණා මාත්‍යා ඉපදුන ගමන් අකුරුත් කිව්වා මාත්‍යා. අනේ පේනවනේ දැන් අවුරුදු 21ක් වෙනවා මාත්‍යා දැන් ඇස් පේන්නේ හෙන උරා ගැවුවා වගේ මොකද්ද වෙලා කියන්නේ කියලා තේරෙන්නේ නැහැ මාත්‍යා. අනේ මම තමයි මාත්‍යා බලාගත්තේ මීට අවුරුදු 3 කලින් මාත්‍යා. මම වැඩ කළේ හොඳ කම්පැනි එක මාත්‍යා. අනේ එක පාටම කවුද කෑ ගැවුවා කතුන් උඹේ ගෑණි ප්‍රෙග්නන්ට් කියලා. වයිට් ප්‍රෙග්නන්ට් වුණාම කාටද මාත්‍යා සතුරු නැත්තේ? ඒ සතුරු දරා ගන්න බැරි කමට මාත්‍යා එතන ජනේලෙන් පැන්න මාත්‍යා. අනේ ඕන දෙයක් ඉදින් ඉක්මනට යන්න ඕනේ කියලා. අනේ පහිනකොට තමයි මාත්‍යා මතක් වුණේ මගේ නම කසුන් නෙමෙයි කියලා. අනේ මාත්‍යා බිම පෙනි තමයි මාත්‍යා මතක් වුණේ මම බැඳලා නැහැ කියලා. මොනා කරන්නද මාත්‍යා කර්ම ජීවිතේ තමයි මේක. අනේ මම මේ කන්න බොන්න නෙමෙයි මාත්‍යා ඉල්ලන් ආයේ පුළුවන් නම් රුපියල් 5000ක් දෙන්න මාත්‍යා අද දවසට ජීවත් වෙන්න අපිට. 5000? මොඩයක් එක් මාත්‍යා. නෑ මාත්‍යා 5000 නෙමෙයි මාත්‍යාට කැමති ගාණක් දෙන්න මාත්‍යා ලොකු ගාණක් දෙන්න. ඊයක් හරිනේ. ඈකෝ මෙච්චර මේ තට්ටු දෙකට ගෙවල් ගහගෙන රුපියල් 25ක් දෙන්න තොට එන ගහනවනේ බා. ඔව්නේ. මේ දැන් නම් උඹට මේක ඇත්තට